සිනමාවට පූර්ව යුගයේ බිහි වූ විවිධ උපකරණ හා තාක්ෂණයද එකට එක්වීමේ ප්‍රතිඵලයක් ලෙස සිනමාවේ උපත සිදු වෙලා තිබෙනවා. සිනමාව සංවර්ධනය වන ආකාරය තවදුරටත් අධ්‍යයනය කළ හැක්කේ නිහඬ සිනමා යුගයේ සිනමාකරුවන් පිළිබඳ දැනුවත් වීමෙන්. නිහඬ සිනමා යුගයේ ප්‍රධාන සිනමාකරුවන් කිහිප දෙනෙකු සිනමාව කර්මාන්තයක් ලෙස ගොඩනැංවීමට කළ නිර්මාණයන් පිළිබඳ තොරතුරු රැසක් ඉදිරිපත් කරන්නයි මේ සූදානම. නිහඬ සිනමා යුගයේ ප්‍රධාන සිනමාකරුවන් කිහිප දෙනෙක් සිටිනවා. තෝමස් අල්වා එඩිසන්, ලුමිය සහෝදරවරු, ජෝර්ජ් මෙලියස්, එඩ්වින් එස් පෝටර්, ඩේවිඩ් වෝග් ග්‍රීෆිත්, චාලි චැප්ලින් සහ රුසියානු සිනමාකරුවන්. මේ සිනමාකරුවන් ඉන් ප්‍රධාන වෙනවා. මෙම සිනමාකරුවන් අතරින් මුලින්ම අපි කතා කරමු සිනමාවේ පුරෝගාමියා ලෙස හැඳින්වෙන තෝමස් අල්වා එඩිසන් පිළිබඳව. 1877 ෆොනෝග්‍රාෆ් නැමැති ශබ්ද පටිගත කළ හැකි උපකරණයක් නිපදවලා තම සහායකයා වූ කෙනෙඩි ඩික්සන් සමග එකතු වී ශල්න කැමරාවක් ඔහු නිපදවන ලදී. එය කයිනොටෝග්‍රාෆ් නැතහොත් කිනෙටෝග්‍රාෆ් ලෙස හඳුන්වයි. මෙම කැමරාවෙන් ප්‍රථම වරට තම කර්මාන්ත ශාලාවේ සේවකයෙක් කිවිසුමක් අරින ආකාරයේ රූගත කර තිබෙනවා. ඔහු එම චලන රූප නැරඹීමට කිනෙටොස්කෝප් උපකරණයද නිර්මාණය කර තිබෙන අතර එහි එක් වරකට එක් අයෙකුට පමණක් ඇස තබා නැරඹිය හැකි උපකරණයක් වුණා. 1894 දී නිව්යෝර්ක් නගරයේ ප්‍රථම කිනෙටොස්කෝප් පාලරේ විවෘත කර මුදල් අය කර දර්ශන කිහිපයක් ප්‍රදර්ශනය කර තිබෙනවා. ඉතින් මෙම සිනමා දර්ශනයන් වුණේ මේදිගේ හිසගසා දැමීම, බොක්සින් තරඟ, ගොම්පොරය, තූර්ය වාදන කණ්ඩායම, ගින්නෙන් බේරා ගැනීම, ජපන් නැටුම, තරුණ යුවලට විරුද්ධ වන පියා, පරවියන්ට ආහාර දැමීම, ගිවින නිවන රථය පිටත්වීම හාද්ද වැනි දර්ශන ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒ වගේම ලෝකයේ ප්‍රථම චිත්‍රාගාරය වන බ්ලැක් මාරියා චිත්‍රාගාරය නිර්මාණය කරන්නේද තෝමස් අල්වා එඩිසන් විසින්. ඔහු නිර්මාණය කළ චිත්‍රපට එකවර විශාල පිරිසකට නැරඹිය නොහැකි වුණ නිසා චිත්‍රපට කර්මාන්තයේ මීළඟ අවශ්‍යතාවය වුණේ චිත්‍රපටයේ තිරයක් මතට ප්‍රක්ෂේපණය කිරීමයි. යුරෝපීය පුරෝගාමින් අතරින් චිත්‍රපට මාධ්‍යයේ වර්ධනයට විශාල දායකත්වයක් ලබා දෙන්නේ අවුගුස් ලුමිය සහ ලුවී ලුමිය යන ප්‍රංශ ජාතික සහෝදරයන්. මොවුන්ම ලුමිය සහෝදරවරුන් ලෙස හඳුන්වනවා. තෝමස් අල්වා එඩිසන්ගේ චිත්‍රපට දර්ශන නරඹා එහි කෙරෙහි ඇති උනන්දුව නිසාම ඔවුන් තමන්ගේ චිත්‍රපට උපකරණ නිර්මාණය කරන්න පරීක්ෂණ සිදු කරනවා. ඒ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස සිනමැටෝග්‍රාෆ් ලෙස හඳුන්වන කැමරාව ඔවුන් බිහි කරනවා. ඒ වගේම චිත්‍රපට හැඳින්වීම සඳහා සිනමා යන පර්යාය පද උපත ලබන්නේද ඒ ඇසුරින්. ලුමිය සහෝදරවරු 1895 දෙසැම්බර් මාස 28 වන දින ප්‍රංශයේ පැරිස් නුවර ග්‍රාන්ඩ් කැෆේ ආපන ශාලාවේ බිම්මහලේ කුටියක 100 දෙනෙකුට ආසන පහසුකම් සලසා ඔවුන් නිපද වූ කෙටි චිත්‍රපට තීරු මුදල් අය කර මහජනයා ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමත් සමගම මහජන මාධ්‍යයක් ලෙස ඒ වගේම ව්‍යාපාරයක් ලෙස සිනමාව බිහි වෙනවා. 1896 වන විට මොවුන්ගේ චිත්‍රපට ලොව පුරා ප්‍රදර්ශනය වන්න පටන් ගන්නවා. ඒ අතරින් වඩාත් විශේෂ වූ චිත්‍රපට දර්ශන කිහිපයක් හඳුනා ගන්න පුළුවන්. ඒ අතරින් දුම්රියක පැමිණීම, ලදරුවෙකුගේ කෑම වේල, නගරයේ වීදි දර්ශන, සොල්දාදුවන්ගේ පාගමන, කාඩ් ක්‍රීඩා කිරීම වැනි දර්ශන හඳුන්වා දෙන්න පුළුවන්. ලුමිය සහෝදරවරුන් ප්‍රදර්ශනය කරන ලද කෙටි චිත්‍රපට තීරුවල විශේෂත්වය වන්නේ පසුව බිහිවන වෘත්තාන්ත සිනමාවේ ප්‍රභේද රාශියක් ඒ තුළ අන්තර්ගත වීමයි.
Water in the Garden නැතහොත් උයන් පල්ලාගේ වතුර දැමීම නැමැති චිත්‍රපටය විකට චිත්‍රපට ප්‍රභේදයේ ආරම්භක අවස්ථාවක් ලෙස සැලකෙනවා. ඒ වගේම පළමු වරට හාස්‍ය රසයේ චලන චිත්‍රපටයට එක්වන්නේ මෙම චිත්‍රපටය තුළින්. Arrival of a Train at Ceuta Station ත්‍රාසජනක චිත්‍රපට ප්‍රභේදයේ ආරම්භක අවස්ථාව ලෙස හඳුන්වනවා. තෝමස් අල්වා එඩිසන් බොහෝ විට චිත්‍රාගාර තුර තම චිත්‍රපට නිර්මාණය කළත් ලුමිය සහෝදරවරුන් ස්වභාවික පසුතල උපයෝගී කරගෙන තමා චිත්‍රපට නිර්මාණය කළේ. මීළඟට තවත් වැදගත් සිනමාකරුවෙක් වන්නේ ජෝර්ජ් මෙලියස්. ඔහු ලුමිය සහෝදරවරුන්ගේ චිත්‍රපට දර්ශන දැකීමෙන් ඒ පිළිබඳව ඇති උනන්දුව මත පැරිසියේ මැජික් තියටර් ශාලා මිලදීගෙන චිත්‍රපට ප්‍රදර්ශන ව්‍යාපාරයට එක් වෙලා තිබෙනවා. පසුව තමන්ගේම චලන කැමරාවක් නිපදවලා ඔහු රොබර්ට් පෝල්ගෙන් ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් මිලදීගෙන චිත්‍රපට නිර්මාණය කිරීම සහ චිත්‍රපට ප්‍රදර්ශනය සිදු කර තිබෙනවා. 1898ත් 1913 දක්වා කාලයේ අතරතුර චිත්‍රපට 500කට අධික ප්‍රමාණයක් ඔහු විසින් නිර්මාණය කර තිබෙනවා. ජෝර්ජ් මෙලියස්ගේ ඇති විශේෂත්වය වන්නේ චිත්‍රපටවල කතාව ලිවීම, දර්ශනතල සකස් කිරීම, දර්ශන රූපගත කිරීම, එහි ප්‍රධාන චරිත නිරූපණය කිරීම, අධ්‍යක්ෂණය කිරීම සහ නිෂ්පාදනය කිරීම තමන් විසින්ම සිදු කිරීමයි. මොහු විසින් ස්ටොප් ඇක්ෂන් මූල ධර්මයේද සිනමාවට හඳුන්වලා දී තිබෙනවා. කැමරාව හා ක්‍රියාව නතර කර දර්ශනයට අලුතින් යමක් එකතු කර හෝ ඉවත් කර නැවත කැමරාව හා ක්‍රියාව ඇරවීමෙන් වස්තුන් පරිවර්තනය හා අතුරුදහන් කිරීම කළ හැකි බව මෙම මූලධර්මයේ මුල් කාලීන සිනමාවේ ප්‍රමුඛ සිද්ධාන්තයක් බවට පත් වෙලා තිබෙනවා. මෙම සිද්ධාන්ත භාවිතා කරමින් ඔහු නිර්මාණය කළ වැනිෂින් ලේඩි නැමැති චිත්‍රපටයේ ගැහැණියක් ඇටසැකිල්ලක් බවට පත් කරන ලදී. ඒ වගේම 1897 දී තමාගේම චිත්‍රාගාරය නිර්මාණය කරලා සිනමාවට අවශ්‍ය විශේෂ ක්‍රම ශිල්ප වර්ධනය කළත් තිබෙනවා. උදාහරණ වශයෙන් සම්මිශ්‍රණය, දීප්තානාවරණය, බෙදුණු තීර වැනි උපක්‍රම සිනමාවට හඳුන්වා දී තිබෙන්නේ ජෝර්ජ් මෙලියස් විසින්. 1902 දී ඔහු විසින් නිර්මාණය කරන ලද Trip to the Moon නොහොත් සඳ ගමන චිත්‍රපටය ඔහුගේ නිර්මාණාත්මක බව උපරිම හෙළි කරන්නකි. ජෝර්ජ් මෙලීගේ පෙරකී චිත්‍රපටය තුළ චන්ද්‍රයා මත සිදුවන ගිනිකඳු පිපිරීම්, හිමකුණාටු, වල්ගාතරු, උල්කාපාත මෙන්ම චන්ද්‍රයා මත ජීවත් වන ජීවීන් සජීවීකරණය මගින් පෙන්වා දී තිබෙනවා. මෙයට අමතරව ඔහු දර්ශනීය පසුතල, විශාල චිත්‍ර, ආකෘති, ඇඳුම් පැළඳුම් ආදී යොදාගෙන මායා ලෝකයකට ප්‍රේක්ෂකයා ගෙන ගොස් තිබෙනවා. 1904 දී ඔහු නිර්මාණය කළ Impossible Voyage චිත්‍රපටයේද Under the Sea චිත්‍රපටයේද 1907 දී ඔහු නිර්මාණය කළ The English Channel නම් චිත්‍රපටයේද වැදගත් චිත්‍රපට ලෙස හැඳින්වෙනවා. අද මම කතා කළේ සිනමාකරුවන් කිහිප දෙනෙක් සිනමා ගොඩනැංවීමට කළ දායකත්වය ගැනයි. ඉතින් මේ වගේම මං කතා නොකළ තවත් සිනමාකරුවන් කිහිප දෙනෙක් ඉන්නවා. ඉතින් ඔවුන් ගැන තොරතුරු මං මගේ ඊළඟ වීඩියෝ එකෙන් ඔබ වෙත රැගෙන එන්නම්. අද මේ තොරතුරු වලින් ඔයාලගේ දැනුමට යමක් එකතු වුණා නම් මේ වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අවශ්‍ය නම් මගේ YouTube channel එකත් මතක ඇතිව subscribe කරලා තියාගන්න.